හායි කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද 6ට නැගිට දවසක්. ඉතින් පහුවෙන්ද වැස්සක් තියුණා වැහැලා. ඊට පස්සේ මේ උදේ හොඳටම මීදුම බාලා. ඉතින් මම හිතුවා ටිකක් මිදුලට වෙලා ඉඳලා කුරුල්ලන්ගේ සද්ද මේ දේවල් අහගෙන ඉඳලා දවස පටන් ගන්න ඕන කියලා. ඉතින් ඔයාලත් මේ සද්ද දිහා පොඩ්ඩක් අහන් ඉන්නකො කොහොමද කියලා. ඉතින් මං ආසම මේ විදියට දවස පටන් ගන්න ඈත කඳු ටිකට මීදුම මේ විදියට වැටිලා තියෙන විදිය කුරුල්ලන්ගේ සද්ද ওই විදිය දේවල් එක්ක දවස පටන් ගන්න තමයි මං ආස. ඉතින් කුරුල්ලන්ට කෑම ටික තියලා එයාලා කන දිහත් බලන් හිටියා. මේ දවස්වල ලේනෙක් එනවා එයාලා උදේම ඇවිල්ලා ඉන්නවා කෑම පරක්කුණ ගමන්ම එතන කැරකි ඉන්නවා. ඉතින් ඒක නිසා උදේම එයාලට කෑම තියෙන දෙයක්. ඉතින් ඊට පස්සේ ඔන්න කිචන් එකට ඇවිල්ලා වෙනද වගේම උදේට කෑම හදාගත්තා. මේ කරි එක මේ කැරටුයි බොන්චි අලයි එකට දාලා හදාගත්ත කරි එකක්. ඊට පස්සේ බිත්තර ඔම්ලට් එකක් හදාගත්තා. සිම්පල් මෙනු එකක් උදේට තියෙන්නේ. ඉතින් මේ වෙනකොට නම් හොඳටම අවුව පායලා තියෙන්නේ. සමහර වෙලාවට ඉතින් හිතා ගන්න බෑ කාලගුණෙත් වෙනස් වෙනවා. වහින්න වගේත් එනවා. කොහොම වෙයිද දන්නේ නෑ අද දවස. ඉතින් මේ වෙනකොට හස්බන්ඩ් නම් කාලා එහෙම තවානට ගියා. ඉතින් මම නම් මේ දවස් ටිකේ ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා අද මම පොඩ්ඩක් නිවාඩුවක් ගන්න හිතුවා. ඉතින් නිදහසේ ටීවී එකක් දාගෙන ඉතින් ගොඩ දවසකින් තමයි උදේට මේ විදිහට ටීවී එකක් බල නිදහසේ කැම ටිකක් කන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට මං ටිකක් නිවිසැනසිල්ල නිදහසේ ඉන්න වෙලාවට මං කැමති ඇනිමල් ප්ලැනට් කියන channel එක බලන්න සත්තුන්ගේ. ඉතින් ඒකත් දාගෙන ආසාවෙන් ඉතින් මේ කෑම ටික හෙමීට කෑවා. මං කිව්වනේ ඉතින් ඔයාලට පූස් පැටියෙක් ගේන්න ඉන්නවයි කියලා. ඉතින් දැන් මේ දවස්වල මී කරදර ගොඩක් තියෙන. ඉතින් ඔන්න පූස් පැටියෙක් ගෙනාව පල්ලෙහා ගෙදරකින්. එයාට මේ දෙන්න මං කෑම හදන ගමන් කෑම හැදුවා. මේ තියෙන්නේ බල්ලට හදපු කෑම වලින් මාළු දාලා හදපු බත් චුට්ටක් ගත්තා එයාට දෙන්න. වතුර එකකුත් ගත්තා හොඳ කප් එකකට. ඉතින් යම් බලන්න අපි අර කාමරේ ඉන්නේ. කාමරේට දැම්ම බය වෙලා ඉන්නේ යම් බලන්න. එයාට මම නමක් හිතුවා සුදු පූස් කියලා තමයි හිතුවේ. ඉතින් සුදු පූස් එන්න සුද්දී සුදු පූස් එන්න සුදු පූස් උතන අස්සට වෙලා මොකද්ද කරන්නේ? කෝ එන්න සුදු පූස් එන්නකෝ. මේ ඔයාලට පේනවනේ හැංගිලා ඉන්නව බය වෙලා. එන්න පැටියෝ. කෝ එන්න ආදරේ ඔයාට. බය කුල්ලෙක් වගේ. බෝ අයියෝ යා
ඉතින් මම මේ පොඩි චූටි පූස් පැටවුන්ට මේ සතුන්ට ගොඩාක් ආදරේ කෙනෙක්. ඒ වුණාට දැන් අපේ ගෙදර මං ඇවිල්ලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා මෙහෙට. ඉතින් අපිත් දැන් පූස මේ 4 වෙනි පූස ගේන්නේ. ඉතින් එයාලා ලෙඩ වෙලා මැරිලා යනකොට බලන් ඉන්න බෑ මට. අර දැන් පාවෝ කියන ලෙඩක් තියෙනවා. ඉතින් ඒකට අපේ පූසෝ දෙන්නෙම එක ළඟ නැති වුණා. ඒකෙන් ගොඩාක් දුකයි මට. ඉතින් මං හිතුවා පූසෝ එහෙම ආයි හදන්න නැහැ කියලා. ඒ වුණත් ඉතින් මේ පාළුවට තනිකමට ඒකම ඉතින් මී කරදරේ මීයොන්ගේ නිදහස් වෙන ওই දේවල් එක්ක ඉතින් පූසෙක් ඇති කරන්න හිතුවා. බය වෙලා හොඳටම ඉතින් මං හරි බයයි දැන් මෙයාලත් එක්ක බැඳීම් ඇති කරගන්න. ගොඩාක් මෙයාලට ආදරය කරලා ලං වෙලා මෙයාලා අපිව දාලා ගියාම මාරම දුකක් දැනෙන්නේ. ඉතින් කොහොම හරි වුණ මං එයාට කෑම ටික දුන්නා කන්න. ඔය විදියට තමයි ඉතින් මේ වෙලාව ගත වෙලා ගියේ. ඉතින් මේ පූස් පැටිය ගෙනාවේ අපි පල්ලෙහා ගෙදරකින්. ඒත් එයාට කියන්නේ අම්මට ගෙයක් නැහැ. ඒ කියන්නේ කොහේ හරි පාරක යන පූසෙක් ඇවිල්ලා ගෙදරක නැවතිලා පැටවු දාලා. ඉතින් ඒන් පැටිය තමයි අපි අරන් ආවේ. ඉතින් අපි ගොඩක් කැමති ඒ වගේ සතුන්ට පිහිට වෙන්න. ඉතින් කොහොම හරි එයා ගෙනල්ලා ඔන්න තියාගෙන ඉන්නවා. කෑම කන්න දුන්නා. දවස් 2ක් විතර උඩරිම හිටියා. ඉතින් අපි පොඩ එළියට ගන්න ගත්තාම මේ පූස් පැටිය බය වෙලා කැලෑ පැනලා කැලේට පනිනවා. ඉතින් කොහොම හරි ඉතින් අපි අත ගාලා හුරතල් කරා. ඉතින් හුරතල් වෙනවා. ඉතින් ඊට පස්සේ දවසේ කොහොම හරි මේ පූස් පැටියගේ අම්මා එනවා කෑ ගගහ පාර දිගේ. ඉතින් අපිට ගොඩක් දුක හිතුණා. ඉතින් පැටව දෙන්නෙක් හිටියා. ඒකේ එක්කෙනෙක් ගෙනාවේ. ඒ වුණාට ඉතින් අපිට ගොඩාක් දුක හිතුණා. ඊට පස්සේ අපිම ගිහිල්ලා මෙයාව ආයේ අම්මට බාර දීලා ආවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ මේ සුදු පූසගේ කතාව. ඉතින් අපිට ගොඩක් දුකයි පාළුයි ඒ වුණාට. ඉතින් ඒ පුංචි පවුලේ ඉතින් කඩන එකත් හරි නැහැනේ. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟමයි ඒ අම්මත් ඉන්නේ. නිතර එනවා කොහොම වුණත් ලොකු වුණත් මේ පැටිය අරන් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අම්මටම බාර දුන්නා. ඉතින් අපි දැන් ඉස්සරහට කියන්නේ ටිකක් දුරින් කොහෙන් හරි පූස් පැටියෙක් ගේන්න හිතාන් ඉන්නවා. ඉතින් මේ ළඟ ඉන්නකොට ඒ අම්මා ඇවිල්ලා එක්ක යනවා. ඉතින් පවුනේ දකින්නකොට දුකයි. ඒක නිසා ඉතින් මේ පූස් පැටිය දුකෙන් උනත් දුන්නා. ඉතින් ඊට පස්සේ ඔන්න මන් දවල් වෙලා ගස් ලැබු වලට දෙහි දාලා සීනි චුට්ටක් දාලා ලුණු චුට්ටක් දාලා ඒ විදියට කෑවා. හරිම රසයි. එහෙම කනකොට කාලා නැති කෙනෙක් නම් කාලා බලන්න. ඉතින් මං කිව්වනේ අද දවස කොහොම ගෙවෙයිද? ඒ කියන්නේ කොහොම කාලගුණයක් තියෙනවද කියලා හිතා ගන්න බෑ කියලා. ඉතින් දවල් වෙනකොට ඔන්න වැස්ස පටන් ගත්තා. වැස්සත් මහා වැස්සක් නෙවෙයි. ඊට පස්සේ කොහොම හරි මේ හවස ඉතින් හවස හොඳටම ආයි යව්ව පායන්න ගත්තා. ඉතින් අද මං ගොඩාක් දුරට වැඩ කරේ නැහැ. ටිකක් නිදහසේ හිටියේ දවසක්. ඉතින් තේ එකක් එහෙම බිව්වා. ඊට පස්සේ අපි මේ අපේ අක්කලහ යන්න තමයි හදන්නේ. මං කිව්වනේ මේ වීඩියෝ එක දුක සතුට පිරුණු දවසක් දවස් ගානක වීඩියෝ එකක්. ඉතින් අපි මේ අපේ අක්කගේ පුංචි බබා බලන්න යන්න හදන්නේ. ඉතින් එයා බලන්න යන ගමන් මේ ඉන්නේ. ඊට පස්සේ ආවා. ඉතින් ඔයාලට මම පෙන්නලත් ඇති අපේ අක්කලා ගෙදර මේ වගේ ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉතින් මාර බුහුලකක් මෙතනට තියෙන්නේ. හිත නිවෙනවා මේ පරිසරය දැක්කහම. ඉතින් එයාලා ගෙදර තියෙන්නේ පාර අයිනට කිට්ටුව. ඒ වුණාට ගේ ඉස්සරහා මේ වගේ view එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ මෙතන මේ වගේ සෙබඩු ටිකක් නට හිටියා. ඉතින් මම ඔයාලට බලන්නත් පොඩි වීඩියෝ එකක් ගත්තා. බලන්නකෝ ඉතින්. ඉතින් මං කිව්වනේ අද දවස දුක සතුට මැද ගෙවුන දවසක්. ඉතින් ඒ පූස් පැටිය ගියේ අපිට ගොඩක් දුකයි. ඊට පස්සේ අපි පුංචි මේ බබා බැලුවේ සතුටක්. ඉතින් ওই විදියට තමයි දවස ගත වෙලා ගියේ. රැයට කාලා ඉතින් ඔන්න අපි ගෙදර ආවා.